ඔයා දන්නවද ලෝකේ ඉන්න ශක්තිමත්ම පක්ෂියා වන රාජලියා තමන්ගේ ජීවිතයේ මැද භාගයේදී මරණය හෝ වේදනාව අතරින් එකක් තෝරාගත යුතු බව. ඔහුගේ පියාපත් බර වෙනවා. හොටය ඇද වෙනවා. ඌට තවදුරටත් දඩයම් කරන්න බැරි වෙනවා. නමුත් රාජලියා තීරණය කරන්නේ මිය යන්නට නම් නෙවෙයි. ඌ තමන්ගේම හොටේ ගලවා දමමින් නියපොතු උදුරා දමමින් අලුත් උපතක් ලබන්නට සූදානම් වෙනවා. ඔයාගේ ජීවිතයේ අසාර්ථකත්වයේ හමුවේ වැටී සිටින මොහොතක රාජලියෙකු මෙන් නැවත උපදින්නේ කොහොමද? විශ්වයේ මහා බලය පාවිච්චි කරලා අහස ජය ගන්න රහස මම අද ඔයාලට කියලා දෙනවා. සාදරයෙන් පිළිගන්නවා ලීෆ් ඇන්ඩ් ලයිට් වෙත. රාජලියා අලුත් වීමට නම් මුලින්ම පරණ දේ වේදනාවෙන් යුතුව අත්හරිනවා. ආකර්ෂණ නීතියේදී බොහෝ අය වරද්ද ගන්න තැන මෙතන. ඔයාට අලුත් වාහනයක්, අලුත් නිවසක් හෝ සාර්ථකත්වයක් අවශ්‍ය නම් මුලින්ම ඔයාගේ පැරණි සීමිත සිතුවිලි limiting beliefs අත්හරින්න ඕනේ. මට බැහැ, මම දුප්පත්, මට වාසනාව නැහැ කියන පරණ පියාපත් ගලවා දමන්න ඕනේ. විශ්වය අලුත් දේ දෙන්නේ පරණ දේ අත්හරින අයට පමණයි. රාජලියෝ පියාසර කරන්නේ තනිවම. ඔවුන් කවදාවත් කාක්කන් හෝ කුඩා කුරුල්ලන් සමග ගැවසෙන්නේ නැහැ. ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන විට ඔයාව අධෛර්යමත් කරන මිනිසුන්ගෙන් ඈත් වෙන්න ඕනේ. ඔයාගේ ඉලක්කය රාජලියෙකුගේ තියුණු ඇසක් වගේ එක දෙසකට යොමු කරන්න ඕන. මතක තියාගන්න, ඔයා යන්නේ ඉහළ අහසට නම් පොළොවේ ඉන්න අයගේ උපදෙස් ඔයාට වැඩක් නැහැ. අනෙක් පක්ෂීන් කුණාටුවට බයේ හැංගෙනකොට රාජලිය කරන්නේ කුණාටුවේ හුළං බලය උපයෝගී කරගෙන වලාකුළු වලටත් ඉහළින් පාවී යන එකයි. ඔයාගේ ජීවිතයට එන ප්‍රශ්න දෙස බලලා අඬන්න එපා. පසුතැවෙන්න එපා. ඒ ප්‍රශ්න කියන්නේ විශ්වයේ විසින් ඔයාව ඊළඟ මට්ටමට ඔසවා තැබීමට එවන හෘදයාංගම ආරාධනාවක්. ඔයාගේ මනස රාජලියෙකුගේ මට්ටමට පුහුණු කළොත් සිදුවන්නේ මොකද්ද? ඔයා දඩයම් කිරීමට පෙරම ගොදුර ඔයාගේ බව ඔයා දන්නවා. ඒ වගේම ඔයාගේ හීනේ හැබෑවීමට පෙරම එය හැබෑවී ඇති බවට විශ්වය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කරගන්නවා. ඔයා රාජලියෙකු වගේ හිතන්නට පටන්ගත් දින සිට ලෝකයේ කිසිදු කුණාටුවකට ඔයාව නවත්තන්න බෑ. ඔයා ඉන්නේ සියලු ප්‍රශ්නවලට ඉහළින්. සාර්ථකත්වය කියන නිහඬ අහස ඉහළින්. අද ඉඳලා ඔයා ඔයාගේ පරණ පියාපත් ගලවලා දාලා අලුත් ජීවිතයක් ආරම්භ කරනවද? ඔයත් අහස ජය ගන්න උපන් රාජලියෙක් නම් දැන්ම I am unstoppable කියලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝවෙන් ඔයාගේ හිතට කුඩා හෝ එළියක් ලැබුණා නම් ඒ ආලෝකය තව කෙනෙකුට බෙදා දෙන්න ෂෙයා කරන්න. මේ වගේම ජීවිතයේ දිනන රහස් දිගටම දැනගන්න ලීෆ් ඇන්ඩ් ලයිට් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔබව ඊළඟ වීඩියෝවෙන් හමු වෙන්නම්. ඔබ සැමට ජයග්‍රාහී දවසක්.